දේවල් ඉගෙන ගන්න මේ ඉස්කෝලෙන් ඔයාලට මේ දේවල් කියලා දෙන්න අපි ඉන්නේ මේ දේවල් කියලා දෙන්න. ඔයාලා ඒ දේවල් කරනකොට ඒ දිහා බලලා තමයි අපි සතුටු වෙන්නේ. පුතේ ඔයා ඒ දේ කරන්න මම ඕන වෙලාවක ඔයත් එක්ක ඉන්නවා. මට ප්‍රින්සිපල් මැඩම් කිව්වේ එහෙමයි. මට මේ උත්සවය කරනකොට නොසැහෙන ප්‍රශ්න ආවා. ඒ වුණාට මගේ අම්මා වගේ මට හැමතිස්සෙම මගේ පිටිපස්සෙන් හිටියේ විදුහල්පතිතුමිය. කොයි වෙලාවෙත් මැඩම් මෙහෙමයි කියනකොට බය වෙන්න එපා පුතේ ඔයාට අපි ඉන්නවා කියලා මාව ශක්තිමත් කරන්නේ අපේ ආදරණීය විදුහල්පතිතුමිය. මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනි ඇයට මාව ශක්තිමත් කරාට මේ වගේ අවස්ථාවක් මේ වගේ ලස්සන අවස්ථාවක් මට කරන්න දුන්නට. ඊගවට මම අපේ සමස්ත ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මෙච්චර කාලයක් මම දැන් අවුරුදු 6 වසරේ ඉඳන්ම මේ වෙනකන් මේ ඉස්කෝලේ ඉන්න ළමයි ඉන්නවා. සියලුම දෙනාට අධ්‍යාපනය විතරක් නෙවෙයි අධ්‍යාපනයෙන් ඔබට හැමදේම ඉගෙන ගන්න මේ ඉස්කෝලේ රුකුලක් දෙන මගේ ආදරණීය ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවට සහභාගී වුණාට අපි වෙනුවෙන් ආවට මම අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඊගාවට මම මතක් කරන්න ඕන මගේ ආදරණීය ශිෂ්‍ය නායක මණ්ඩලය මට හැමතිස්සෙම හැවණල්ලක් වගේ හිටියේ ඒගොල්ලෝ මාත් එක්ක. මම මෙහෙම දෙයක් කරනවා ගාම අක්කේ ළමා දිනේ බලලා ඉවරලා කියන අක්කේ ගුරුවරු අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. අපිත් අපේ ගුරුවරුන්ට සතුටු කරන්න ඕන. අපේ ගුරුවරු විශේෂයෙන්ම 12-13 අදහස ආවේ ඒගොල්ලෝ කිව්වා සමහර විට අක්කේ මේ අපි සමරන අන්තිම ගුරු දිනේද දන්නේ නැහැ ඉස්කෝලේ. ඒක හින්දා අපි මේ වැඩේ හොඳටම කරමු. අපි කවදාවත් නොකරපු විදිහට ගුරු දිනේ හොඳට සමරමු කියලා. ඉතින් මම ඒ වචන වලට මම ස්තුතිවන්ත වෙනවා මගේ ශිෂ්‍ය නායක මණ්ඩලයට, මම වටේ ඉන්න ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට, ඒ වගේම කනිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයේ චූටි නංගිලා ගොඩාක් මට උදව් කරා. එයාලා හැමෝම සමාධියක් කියලා හැමතිස්සෙම මගේ පස්සෙන් ඉඳලා මට උදව් කරා. චූටි දෙයකට හරි මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මම වෙනුවෙන් මට මේ උත්සවයේ සාර්ථක කරගන්න මේ වගේ ලස්සන උත්සවයක් කරන්න මට ශක්තිය දුන්නට මම කනිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය වගේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මට මේ උදව් කරාට හැමෝම මට සහෝදරියෝ වගේ උදව් කරා එක්කෙනෙක් නැහැ කියන්න. ඒගොල්ලන්ට මම ස්තුතිවන්ත වෙනවා ගොඩක්ම. ඒ වගේම පාසලේ සියලුම ශිෂ්‍යයන්ට මම ස්තුතිවන්ත වෙනවා. මට පොඩි හරි උදව්වක් ඕගොල්ලෝ කරා. මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලස්සන අවස්ථාවක් දුන්නට. ඒ වගේම මම ස්තුති කරන්න ඕනි. මම මෙහෙම කියන එක වැරදි නෑ කියලා මම හිතනවා. මම ස්තුතිවන්ත කරන්න ඕන මගේ අම්මටයි අප්පච්චිටයි. මාත් එක්ක හැමතිස්සෙම හිටියේ ඒගොල්ලෝ. මට මොන ප්‍රශ්නයක් වුණත් මගේ අප්පච්චි මාත් එක්ක හිටියා. මං ඊයේ මට තරඟ තිබුණා මේ සරසන්න ආවේ මගේ අප්පච්චි උදේ ඉඳන් ශිෂ්‍යනායක මණ්ඩලයට හිටියා මගේ අප්පච්චි. ඒ වගේම මගේ අම්මා සංග්‍රහයට හැමදේටම මට අම්මා උදව් කරා. මම ඒ දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ දෙන්න නැත්තම් අද මේ වගේ වැඩසටහනක් මට කරන්න නෑ. ඒ දෙන්න ඉතින් මාත් එක්ක ශක්තියක් වෙලා හිටියා. ඒ වගේම මගේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ අනිත් දෙමව්පියොත් මට වචනකින් හරි උදව් කරා. ප්‍රශ්න ආපු වෙලාව පුතේ සැලෙන්න එපා ඔයාට අපි උදව් කරනවා කියලා උදව් කරපු ගොඩක් දෙමව්පියෝ ඉන්නවා. මට කෝල් අරගෙන උදව් කරා. මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලස්සන අවස්ථාවකට මට උදව් කරාට. මට අද දවස හරි සතුටුයි. මම හිතුවට වඩා ලස්සනට මගේ වැඩේ කරන්න පුළුවන් වුණා. ඒ වගේම මම ආයිත් ස්තුතිවන්ත වෙනවා. මට මේ අයිටම් ටික ලස්සනටම මට ඒ අයිටම් ටික දුන්නා. මට හරිම සතුටුයි. මම කිව්වේ නංගි මට මෙහෙම අයිටම් එකක් ඕනි කියලා විතරයි. ඒගොල්ලෝ ඒ ඔක්කොම සූදානම් කරගෙන මම කිව්වා මට පෙන්වන්න කියලා. සමහර අය කිව්වා අක්කේ ඔයා එදාටම බලන්නකෝ කිව්වා. ඉතින් ඒ කරලත් කිසිම අඩුපාඩුවක් නැතුව එදාටම බලලත් මම හරිම සතුටු වෙනවා. අද මට එහෙම සතුටක් ලබා දුන්නට මගේ සහෝදරියෝ කියන්න වටිනවා ඒගොල්ලන්ට. කවදාවත් මම සහෝදරිය කියන්න පැකිලෙන්නේ නැහැ මගේ ඉස්කෝලේ. හැමෝටම නංගිලාට අක්කලාට හැමෝටම මම පැකිලෙන්නේ නැහැ සහෝදරියෝ කියන්න. ඒගොල්ලෝ මට සහෝදරියෝ වගේ මම මේ බැජ් එක ගන්න කලිනුත් බැජ් එක ගත්තාමත් ඒගොල්ලෝ මාත් එක්ක සහෝදරියෝ වගේ හිටියා. මම මේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට අයිටම් කරලා සහයෝගය දුන්න. ඒ වගේම අපේ සුළු සවුන්ඩ් සායතනෙට ස්තුතිවන්ත වෙනවා. අපේ අද මේ වගේ ලස්සන අවස්ථාවක් මේ සංගීතය සපයලා මේ වගේ අසර කරලා දුන්නට. ඉතින් නැවතත් මට කවුරු හරි අමතකුණාද දන්නේ නැහැ. ඒ සියලුම දෙනා වෙනුවෙන් මගේ කතාව අවසන් කරනවා. දරුවන්ගේ කතිකත්වය මොනවද?